Hello everyone, welcome back to my YouTube channel. 안녕! අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ KIIP level 2 28 වෙනි grammar part එක. ඔයා මගේ වීඩියෝ එක මුලින්ම දැක්කේ අද නම් මේ තියෙන්නේ මගේ YouTube channel එක. මෙතනින් playlist කියන එක click කරලා Korean grammar KIIP level 2 කියන එකට ගිහිල්ලා පළවෙනි grammar එකේ ඉඳන් බලන්න පුළුවන්. හරි, අපි යමු වීඩියෝ එකට. මේ ගෝහිත්තා කියන ග්‍රැමර් එක යෙදෙන්නේ තොංසා. එහෙම නැත්නම් ක්‍රියාපදත් සමග. යම් ක්‍රියාවක් මේ මොහොතේ කරමින් සිටින බව ප්‍රකාශ කිරීමට අපි මේ ග්‍රැමර් එක භාවිතා කරනවා. උදාහරණයක් විදිහට මම මේ දැන් බත් කමින් ඉන්නේ. මම මේ දැන් පොළට යන ගමන් ඉන්නේ. අන්න ඒ වගේ අවස්ථාවල අපිට මේක භාවිතා කරන්න පුළුවන්. හරි, දැන් අපි බලමු මේ ග්‍රැමර් එක භාවිතා වෙන්නේ කොහොමද කියලා. මූලික ස්වරූපයෙන් පවතින ක්‍රියාපදයක දා කපලා ඉවත් කරලා ගෝයිත්තා කියන එක එකතු කරන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි. මොකද මේ දා කපලා ඉවත් කරාට පස්සේදී පච්චිම් තියෙනවද, පච්චිම් රහිත ස්වරයක් තියෙන අවස්ථාවක්ද කියලා බලන්න අවශ්‍ය නැහැ. ඒ ඕනම අවස්ථාවක හරිම ලේසියෙන් ගෝයිත්තා එකතු කරන්න තමයි තියෙන්නේ. අපි බලමු එක්සාම්පල් වලට ගිහිල්ලා චත්තා කියන්නේ සොයා ගන්නවා කියන එක. මේකේ දා කපලා ඉවත් කරලා ගෝ ඉත්තා එකතු කරලා තියෙනවා. එතකොට චජ්ගෝ ඉත්තා බවට පත් වෙලා තියෙනවා. එතකොට චත්තා කියන්නේ සොයා ගන්නවා. චජ්ගෝ ඉත්තා කියන්නේ සොයමින් ඉන්නවා කියන තේරුම තමයි එන්නේ. හරි, දෙවෙනි එක්සාම්පල් එක සල්දා, ඒ කියන්නේ ජීවත් වෙනවා කියන තේරුම. මේකෙත් දා කපලා ඉවත් කරලා ගෝයිත්තා එකතු කරලා තියෙනවා. එතකොට සල්ගෝ ඉත්තා බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ජීවත් වෙමින් ඉන්නවා. එක්සාම්පල් එකක් විදියට මම දැන් සෝල් වල තමයි ජීවත් වෙමින් ඉන්නේ කියලා කියන්න අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඊළඟ එක පොදා, ඒ කියන්නේ බලනවා කියන තේරුම. මේකෙත් දා කපලා ඉවත් කරලා ගෝ ඉත්තා එකතු කරලා තියෙනවා. එතකොට පෝගෝ ඉත්තා බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ බලමින් ඉන්නවා කියන තේරුම තමයි මේකේ එන්නේ. මම දැන් චිත්‍රපටියක් බලමින් ඉන්නේ කියලා කියන්න අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඊළඟ එක ඉල්හදා, ඒ කියන්නේ වැඩ කරනවා කියන එක. ඉතින් මේකෙත් දා කපලා ඉවත් කරලා ගෝ ඉත්තා එකතු කරලා තියෙනවා. එතකොට ඉල්හදා කියන එක ඉල්හගෝ ඉත්තා බවට පත් වෙලා තියෙනවා. ඉල්හදා කියන්නේ වැඩ කරනවා, ඉල්හගෝ ඉත්තා කියන්නේ වැඩ කරමින් ඉන්නවා කියන තේරුම. එතකොට ඔයාලට තේරෙනවා ඇති මෙතන චත්තා සල්දා කියන අවස්ථා දෙකෙම පච්චිම එකක් තියෙන අවස්ථාවක්. ඒ වගේම පොදා ඉල්හදා කියන අවස්ථා දෙකම දා කපලා ඉවත් කරාට පස්සේ සරයක් තමයි තියෙන්නේ. ඉතින් මේ අවස්ථා දෙකේම එකම විදිහට ගෝයිත්තා එකතු කරලා තියෙන නිසා මේ ග්‍රැමර් එක හරිම ලේසි. හරි, දැන් අපි බලන්න යමු මේක වාක්‍ය වලට යෙදෙන්නේ කොහොමද කියලා. 오늘 새 상품이 들어왔지요. 네, 제가 지금 정리하고 있습니다. අද අලුත් නිෂ්පාදන ආවද කියලා අහන්නේ මෙතන. ඔව්, මම දැන් ඒවා ඕගනයිස් කරමින් ඉන්නේ කියලා තමයි මෙතන කියන්නේ. එතකොට චොංරි හදා කියන්නේ ඕගනයිස් කරනවා, සංවිධානය කරනවා. මේකේ දා කපලා ඉවත් කරලා ගෝ ඉත්තා කියන එක එකතු කරලා තියෙනවා. එතකොට චොංරි හගෝ ඉත්තා කියන එක චොංරි හගෝ ඉස්සම් නිදා කියලා ගෞරවාර්ථ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟ එක 한국에서 무슨 일을 하세요? 저는 무역 회사에서 번역 일을 하고 있어요. මෙතන අහන්නේ කොරියාවේදී මොන වැඩද කරන්න කියලා. මම වෙළඳ ආයතනයක ට්‍රාන්ස්ලේට් පරිවර්තක වැඩ තමයි කරමින් ඉන්නේ කියලා මෙතන කියන්නේ. ඉල්හදා කියන්නේ වැඩ කරනවා කියන එක. ඉතින් මේකේ දා කපලා ඉවත් කරලා ගෝ ඉත්තා කියන එක එකතු කරලා තියෙනවා. එතකොට වැඩ කරමින් ඉන්නවා. ඉල්හගෝ ඉස්සයෝ කියන එක තමයි මෙතන ඉරල් හගෝ ඉස්සයෝ බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟ එක 저는 지금 울산에서 살고 있어요. මේක කියන්නේ මම දැන් උල්සාන වල ජීවත් වෙමින් ඉන්නවා කියලා. එතකොට සල්දා කියන්නේ ජීවත් වෙනවා කියන එක. මේකේ දා කපලා ඉවත් කරලා ගෝ ඉත්තා එකතු කරලා සල්ගෝ ඉස්සයෝ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ජීවත් වෙමින් ඉන්නවා. ඒ කියන්නේ මේ මොහොතේ ජීවත් වෙමින් ඉන්නවා කියන අර්ථය තමයි මේකෙන් එන්නේ. ඊළඟ එක්සාම්පල් එක 초등학교에서 학생들에게 영어를 가르치고 있어요.
මේකේ තේරුම තමයි ප්‍රාථමික පාසලේ සිසුන්ට ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා කියන එක. එතකොට කරචිගෝ ඉස්සයෝ කියන එක හැදිලා තියෙන්නේ කරචිදා කියන්නේ උගන්වනවා. මේකේ දා කපලා ඉවත් කරලා ගෝයිත්තා එකතු කරලා තියෙනවා. එතකොට කරචිගෝ ඉස්සයෝ බවට පත් වෙලා තියෙනවා. උගන්වමින් ඉන්නවා කියන තේරුම තමයි මේකෙන් එන්නේ. හරි අද ග්‍රැමර් කොටස කතා කරලා ඉවරයි. අපි ඊළඟ දවසේ තවත් අලුත් ග්‍රැමර් කොටසකින් හමු වෙමු. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් පහලින් ටයිප් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පහළ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ගිහින් එන්නම්.